හරිද? තැන් වලින් තිය බැලුවා. දැන් අපි තියන්න යන්නේ උත්තලකාශයක ප්‍රධානාක්ෂය මත. උත්තලකාශයක ප්‍රධානාක්ෂය මත කොහෙද තියෙන්නේ? නාභිය සහ නාභියේ දෙගුණයක් අතර. හරි. දන්නේ මෙච්චරයිනේ. ප්‍රධානාක්ෂයට සමාන්තර එක F හරහා යනවා. ප්‍රකාශයේ කේන්ද්‍රය හරහා එන එක ප්‍රකාශයේ කේන්ද්‍රය හරහාම යනවා. ප්‍රධානාක්ෂයට සමාන්තර කිරද යවන්ට F හරහා. ගියේ නෑ. ආයි යවන්න. ඔන්න යනවා F. පස්සේ මේ මතක තියාගන්න ඕනේ ප්‍රධානාක්ෂයට සමාන්තරව ගියාට මදි මුගේ ඔය ලූඩින් යන්න ඕනේ. සමහරව වදිනා මෙහෙ එන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා. ඔන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා එනවා අම්මෝ ගියා. මෙතන ගානට සෙට් වෙන්න ඕනේ. මේව ගෑවෙන්න ඕනේ. අඩුවල් තියලා ලස්සනට බැලසලකින් ගන්න ඕනේ. මෙතනින් හිටවන්න. මෙතන ඉන්නේ ඉමේජ්. මොනවද ලක්ෂණ? උඩු කුරුද යටි කුරුද? අනේ යටි කුරුයි. තාත්විකද අතාත්විකද? දර්පණයක පිටිපස්සේ ඇදුනොත් අතාත්විකයි. කමන්නේ රාශියක පිටිපස්සේ තාත්විකයි දෙයියනේ කියලා. විශාලද කුඩාද? කුඩාද විශාලද? මේ තියන්නේ මේ තඩියට තියෙනවා වෙන්නේ. අනේ නෙළුම් කුළුණ පොලේ ගැහුවා වගේ. අන්න නෙළුම් කුළුණ අනිත් පැත්ත ගාලා වගේ තියෙන තඩි ප්‍රතිබිම්බය. එහෙනම් විශාල ප්‍රතිබිම්බය. එහෙනම් තාත්වික යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා මෙන්න මෙතනදී. නාභිය සහ නාභි දුර මෙන් දෙගුණයක් අතර තිබ්බොත් F' අතර තිබ්බොත්